අද වීඩියෝෙන් අපි කතා කරන්නේ මෙන්න මේ ඩැක් ටෙස්ට්නෙට් ආරම්භය ගැන. ගොඩක් කට්ටිය මේකට වීඩියෝ එකක් කියලා තිබ්බා මේකේ වැඩ ගොඩක් කරන්න තියෙන නිසා. එතකොට මේක තමයි වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ වෙනකොටත් මේ ආරම්භයකට දැනටම ජොයින් වෙලා ඇති. මම මේක ගැන පෝස්ට් එකක් දැම්මා අපේ Telegram group එකේ. එතකොට මේ තියෙන්නේ පෝස්ට් එක මේක බලලා ඔයගොල්ලෝ මේකට ජොයින් වෙන්න ඇති කියලා හිතනවා. ජොයින් වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් තාම මේකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට මේක ටෙස්ට්නෙට් ආරම්භයක් නිසා අපිට කිසිම වියදමක් නැතුව මේකට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ ආරම්භයක් කන්ෆර්ම් කරලා තියෙනවා මේගොල්ලෝ. අපිට මේකේ පොයින්ට් earn කරන්න තියෙන්නේ. පොයින්ට් earn කරන ප්‍රමාණය අනුව තමයි අපේ reward එක ලැබෙන්නේ. එතකොට මුලින්ම ඕගොල්ලෝ කරන්න ඕනේ මේකට මෙන්න මේ site එකට එන්න. මම මේ site එකට එන්න ඕන කරන link එක පල්ලෙහා comment section එකේ පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. අපිට මේ site එකට log වෙන්න option තුනක් දීලා තියෙනවා. pass key එකයි email එකයි wallet එකයි. අපි මේකට wallet එකෙන් තමයි log වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මේ විදිහට wallet එක කියන එක ක්ලික් කරලා ඔයගොල්ලන්ට මෙතනින් කැමති wallet එක select කරන්න පුළුවන්. MetaMask එක හරි OKX එක හරි කරනවා නම් හොඳයි. මම මේකට OKX එකෙන් දැන් log වෙනවා. ඔය විදිහට wallet එක connect කරගත්තට පස්සේ මෙන්න මේ වගේ site එක load වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මතක ඇති මම මේ AirDrop එක post එක දාපු දවස්වල කිව්වා මෙන්න මෙතන early badge එක mint කරගන්න තියෙනවා කියලා. ඔයගොල්ලෝ මේ වෙනකොට මේක mint කරන් ඇති මාත් දැන් මේ claim කරන් තියෙන්නේ. ඔයගොල්ලෝ කවුරු හරි අලුතෙන් මේකට join වෙනවා නම් දැන් මේ badge එක mint කරන්න දෙන එකක් නැහැ. මේක end වෙලා තියෙන මං හිතන්නේ. එතකොට මේක mint කරේ නැති වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට AirDrop එකට join වෙන්න පුළුවන් තාමත්. ඔගොලන්ට තියෙන ප්‍රශ්නකට එන්නේ මෙන්න මේ 1.2කින් පොයින්ට් මල්ටිප්ලයි වෙන chance එක නැති වෙනවා. ඒක ඇරුණාම අනිත් ටික ඒ විදිහටම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ join වෙන්න කැමති අය මේකට join වෙන්න. site එකට ආවට පස්සේ ඔයගොල්ලෝ මුලින්ම කරන්න තියෙන්නේ මෙතනින් faucet කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන faucet claim කරගන්න තියෙනවා. දැන් මේකේ මේ පැය 24කට සැරයක් තමයි අපිට faucet claim කරගන්න දෙන්නේ. පැය 24 පාරක් මෙන්න මේ DAC කියන token එකෙන් 3ක් claim කරගන්න දෙනවා. එතකොට මම මේක කලින් claim කරලා ඒක පැය 24ට තාම ගිහිල්ලා නැහැ. ඒ හින්දා තමයි මට මේක මෙන්න මේ බටන් එක ඩිම් වෙලා පෙන්නන්නේ. ඕගොල්ලන්ට පැය 24 සැරයක් ආවට පස්සේ මෙන්න මෙතනින් faucet claim කරගන්න පුළුවන්. එතකොට මේකේ faucet claim කරාට පස්සේ ඔයගොල්ලන්ට faucet claim කරපු ගමන් wallet එකට එන්නේ නැහැ faucet ටිකක් වෙලා යනවා. සමහරලාට දවසක් විතර පරක් වෙලා තමයි faucet ටික wallet එකට එන්නේ. මගෙත් එහෙම ගොඩක් පරක් වෙලා ආපු දවස් තියෙනවා. මගේ කලින් ඉඳන් faucet claim කරගත්ත නිසා මගේ මේ වෙනකොට 14ක් balance එක තියෙනවා මෙතන faucet. ඔයගොල්ලෝ faucet ටික claim කරලා ඉවරනාට පස්සේ ආයි මේ home කියන එකට එන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලෝ මේ වෙනකොට earn කරලා තියෙනවා නම් ඔයගොල්ලෝගේ point balance එකක් පෙන්නනවා. අපිට මේ ARP එකේ තියෙන මෙන්න මේ QV කියන point earn කරන්න. ඔයගොල්ලෝ ගොඩක් point earn කරොත් ලොකු reward එකකට යන්න පුළුවන්. මෙතනින් scroll down කරලා යටට ආවට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන badge ටිකක් අපිට දීලා තියෙනවා. මේ වෙනකොට මම ඒකේ badge 5ක් mint කරන් තියෙනවා. මෙන්න මේ badge ටිකත් හම්බෙන්නේ ඔයගොල්ලෝ මෙන්න මෙතන point earn කරන ප්‍රමාණය අනුව. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් දැන් මගේ rank එකේ තියෙන Vanguard badge එකේ ඊළඟ badge එක මට තියෙන්නේ Sentinel කියලා badge එකක්. ඒක earn කරන්න නම් point 25000ක් යනක earn කරන්න ඕනේ. ඒතකොට මගේ මේ වෙනකොට තාම point 12355යි තියෙන්නේ. point earn කරාට පස්සේ ඔයගොල්ලෝ මතක ඇතුව මෙතනට ඇවිල්ලා මෙතන badge එක යට තියෙනවා mint කියලා බටන් එකක්. ඒක mint දීලා ඔයගොල්ලෝ badge එක mint කරගන්න. මම මේ වෙනකොට මේ පහම mint කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන referral link එකක් තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ referral කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් referral කරලා යාළුවන්වත් ඒ group එකට join කරවන්න. ඊට පස්සේ තව ටිකක් යටට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන අපිට task ටිකක් දීලා තියෙනවා. මෙයාලගේ Twitter follow කරන්න, Discord එක link කරන්න, Telegram එකට join වෙන්න. ඔය වගේ task ටිකක් මෙතන email එක දාන්නත් තියෙනවා. ඔන්න ඒ task ටික බලලා ඔයගොල්ලෝ complete කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන view all task කියන එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ඔක්කොම task ටික. අපිට මෙයාලගේ faucet claim කරගන්න වාර ගාන අනුව මෙතන point earn කරගන්න පුළුවන්. ඒ වගේම තව ටිකක් යටටම බලා ගන්න පුළුවන් අපේ transaction count එක අනුව point earn කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපි faucet hold කරන් ඉන්න ප්‍රමාණය අනුව point දෙන system එකක්. මෙතන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් 25කට වැඩියෙන් hold කරන් ඉන්නවා නම් QV point 100ක් හම්බෙනවා. ඔය වගේ මේ විදිහට task ටික දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා streak count එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දවස ගානේ daily login වෙනවා නම් ඒකටත් මෙතනින් point earn කරගන්න පුළුවන්. දැන් මගේ මෙතන streak count එක දවස් 4යි තියෙන්නේ තාම. මට එක දවසක් මේකට log වෙන්න අමතක වුණා. ඒ හින්දා තමයි පරක් වෙලා තියෙන්නේ.
ඔයගොල්ලෝ දවස ගානේ මේකට ලොග් වෙලා ඒකෙනුත් පොයින්ට් earn කරගන්න. ඊට පස්සේ මෙතන bridge task ටික දීලා තියෙනවා. ඒක තාම coming soon කියලා තියෙන. මෙයාලගේ bridge එක තාම ඇවිල්ලා නැහැ. ඒක ආවට පස්සේ ඒ task ටිකක් බලලා කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ආවම තියෙනවා අපි QE earn කරපු history එක. history එක නම් වැඩක් නැහැ. ඔයගොල්ලෝ මෙන්න මේ task ටික බලලා complete කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එන්නේ මෙන්න මේ quantum crate කියන එකට. මෙතනට ආවට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට box එකක් open කරගන්න තියෙනවා. මෙන්න මේ box එක දවසට box 5 ගානේ හැමදාම ඔයගොල්ලන්ට open කරලා point earn කරගන්න තියෙන්නේ. එතකොට අද දවසේ මම මෙන්න මේකේ box 5 open කරේ නෑ තාම. අපි දැන් ඒක open කරමු. මේ විදිහට තියලා open කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට open වෙනවා. එතකොට මට මේ box එකෙන් QE 100යි හම්බුනේ. මේකක් open කරන්න QE 150ක් යනවා. ඕගොල්ලෝ මේක එහෙමයි කියලා ඕපන් කරන්න නැතුව ඉන්න එපා. මොකද සමහර box වලින් මේකේ QE point 3500ක් 4000ක් වගේ හම්බෙන වෙලාවල් තියෙනවා. අපි බලමු පහම ඕපන් කරලා කොහොමද reward එක හම්බෙන්නේ කියලා. දැක්කම දැන් මේකේ අපිට 250ක් හම්බුණා. ওই විදිහට ඔයගොල්ලෝ පහම අනිවාර්යෙන් claim කරගන්න දවස ගානේ ඇවිල්ලා. ඒකෙත් අපිට 250ක් හම්බුණා. ඒකෙනුත් 250යි. ඒකේ අපිට empty box එකක් තමයි හම්බුනේ. හරි එතකොට අපේ දවසට තියෙන පහ මේ විදිහට ඉවර වෙනවා. ඊට පස්සේ ආයි පැය 24කට පස්සේ ඇවිල්ලා තමයි ඔයගොල්ලන්ට මේ box පහ open කරගන්න පුළුවන් වෙන්නේ. ඒකත් මතක ඇතුව දවස ගානේ ඇවිල්ලා කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එන්න මෙන්න මේ QE pool කියන එකට. මෙතනට ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතනින් deck එකක faucet ප්‍රමාණයක් burn කරලා මෙන්න මේ QE point 1000ක් ලබා ගන්න. එතකොට එයාලගේ faucet balance එක තියෙන ප්‍රමාණය අනුව බලලා මේ විදිහට point earn කරගන්න පුළුවන්. මම මේ විදිහට එකක් දීලා මෙන්න මෙතනින් burn කියන එක ක්ලික් කරනවා. එතකොට අපේ faucet එකක් අඩු වෙලා අපිට QE point 1000ක් හම්බෙනවා. මේ විදිහට error එකක් ආවොත් ඔයගොල්ලෝ ආපහු පාර try කරලා බලන්න. මේකේ දැන් error එකක් එනවා. මං හිතන්නේ මේ server එකේ අවුලක් ඇත්තේ. මේක ඔයගොල්ලෝ try කරලා බලන්න. මොකද මේ මගේ කලින් මේ විදිහට complete කරලා තියෙනවා transaction. මේ තියෙන එකේ history එක. දැන් මේ වෙලාවේ test net එකේ මොකක් හරි අවුලක් හින්දා තමයි error එක එනවා ඇත්තේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතනත් අපිට පුළුවන් මේ විදිහට type කරලා අපේ faucet ප්‍රමාණයක් මෙතන stake කරන්න. ඒකත් ඕගොල්ලෝ කරගන්න. එතකොට ඒකටත් මං හිතන්නේ මේ වෙලාවේ error එකක් එන්න ඉඩ තියෙනවා. ඔව් ඒකටත් error එකක් එනවා. ඒක පස්සේ ලාක බලලා කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඩිපොසිට් කරාට පස්සේ ඩිපොසිට් කරන ප්‍රමාණය කොටසක් withdraw කරන්නත් පුළුවන්. ඒකත් ඔයගොල්ලෝ transaction එක කරගන්න. ඊට පස්සේ මෙතන claim fee කියන එකට ඇවිල්ලා ඩිපොසිට් කරාට පස්සේ මෙතන fee එක claim කරන්නත් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ claim කරගන්න. ඒකටත් error එකක් එනවා. එතකොට ওই ටික තමයි මේ RP කරගන්න තියෙන්නේ. ඊට අමතරව මෙයාලගේ quiz එකක් එනවා. මෙන්න මේ quiz එක ආවට පස්සේ මම ඔයගොල්ලන්ට Telegram එකට අප්ඩේට් එකක් දාන්නම්. ඔයගොල්ලෝ ඒ අප්ඩේට් එක බලලා කරගන්න. මම ඔයගොල්ලන්ට කලින් ආපු quiz එක පෙන්නන්නම් කොහොමද ඒක එන්නේ කියලා. මෙන්න මේ විදිහට අපිට quiz එකක් එනවා. මේක දැන් පහක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොටත්. 6 වෙනි එක ආවට පස්සේ මම Telegram එකට අප්ඩේට් එකක් දාන්න. ඒකෙදිත් ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝම් එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ දාලා තියෙන answers ටික select කරලා අපේ Discord ID එකයි Discord username එකයි දාලා මෙන්න මේ quiz එක complete කරන්න. එතකොට ඒ complete කරන එකටත් අපිට මේ මෙතනට point add වෙනවා. එතකොට ඒ ටිකත් බලලා කරගන්න. එහෙනම් මේ RP එක ගැන ඔච්චරයි අපිට කතා කරන්න තියෙන දැනට. මොනවා හරි අප්ඩේට් આવත් මම Telegram එකට දානවා. ඔයගොල්ලෝ Telegram channel එකට join වෙලා ඉන්න. එතකොට මේක ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට comment section එකට comment එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් Telegram channel එකට join වෙලා ඒකට message එකක් දාන්නත් පුළුවන්. එහෙනම් අපි වීඩියෝ එක අද නවත්තනවා. සුබ දවසක් ඔයාලට.